දිවයින පත්තරේ විතරක් මා දැකපු ප්‍රවෘත්තියක් තියෙනවා. ඒක වාර්තා කරන්නටයි සූදානම් වෙන්නේ. රවිරාජ් ඝාතනය හා සම්බන්ධව කතන්දරයක්. රවිරාජ් ඝාතනයේ සිදුුනේ ගෝඨාභයගේ වුවමනාව මතයි. හිටපු බුද්ධි නිලධාරියාගෙන් අධිකරණයේදී ඍජු නොවන ප්‍රකාශයක් සමන් ගමගේලියන්. රවිරාජ් ඝාතන නඩුව ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිරින ගමගේ මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි දුන් රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු වන අබේරත්න නැමැත්තා ඍජු නොවන සාක්ෂියක් අධිකරණයේ හමුවේ පවසා තිබෙනවා. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ එවකට රාජ්‍ය බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු කීර්ති ගජනායක සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩූල් මහතාගේ නියෝගය මත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ උවමනාව අනුව රවිරාජ් ඝාතනය සිදු කෙරෙනු බව අධිකරණයේදී ඍජු නොවන ප්‍රකාශයක් සමගින් කියපු කතාවක් තියෙන්නේ. ඒකම පත්තරේ මෙහෙමත් ලියනවා. රවිරාජ් ඝාතනයේදී වෙඩි තැබීම සිදු කළේ ජනාර්දන නැමැති කරුණා පාර්ශවයේ අයෙකු බවද මේදී සඳහන් කර ඇති පොලිස් කොස්තාපල්වරයා ඒ රුපියල් කෝටි 5ක කොන්ත්‍රාත්තුවක් මත සිදු කෙරෙනු බවත් කෝටි 5ක මුදල ලබාගත්තේ කරුණා පාර්ශවයේ චරණ නැමැත්තා බවත් සඳහන් කර තිබෙනවා. සෙල්ලන්නේ නේද? ඒ කියන්නේ කරපු ප්‍රකාශය මම කියන්නේ මේකේ කතන්දරේ ඉස්සරහට ඇදී මේ වගේ ප්‍රකාශයක් කිරීම. අපි එතනින් මේ කතාව නතර කරලා අධිකරණයේ කටයුත්තක් නිසා යමු ඊළඟ සටහනට. දිනමින පත්තරේ මෙන්න මෙහෙම වාර්තා කරනවා. අර මිලියන 125 රේගු අල්ලස් සිද්ධිය මිලියන 125ක් කෝටි වලින් කොච්චරක්ද? කෝටි වලින් 12 මාරක්. ලක්ෂ වලින් කොච්චරක්ද? ලක්ෂ වලින් නම් 1250ක්. සෙල්ලම්ද මෙහෙම අල්ලස් ඉල්ලන්න පුළුවන්ද? රේගු නිලධාරීන් දෙදෙනා ලබන දෙවෙනි දාතෙක් රිමාන්ඩ් සිරංජනී කුමාරි වාර්තා කරන්නේ. ඡායාරූප වාර්තාවකුත් ඔබ දකිනවා. මිලියන 125ක අල්ලස් සිද්ධියට සම්බන්ධයයි සැකකරන රේගු නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කිරීමේ කොමිසම් මගින් අත්අඩංගුවටගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 10 වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරුණා. ඉන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් ඔවුන් රැගෙන ගිය ආකාරයයි රොෂාන් පිටිපන ඡායාරූපයට නගා තියෙන්නේ. මිලියන 125 රේගු අල්ලස් සිද්ධිය ගැනයි. ඒ අතරේ ඉස්සරහට තවත් දේශපාලඥයෝ පිරිසක් ගෙවි ගිය ආණ්ඩු කරපු අය ඇතුළට යයිද? ඇතුළට කියලා මම අදහස් කරන දේ ඔබට දැනෙනවා ඇතිනේ. ඒ අදහස ඔබට තේරෙනවා ඇතිනේ. මෙන්න කතාවක්. ප්‍රබල දේශපාලකයන් කිහිප දෙනෙක් ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිතයි. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂ ඩයස් කියන්නේ ලියන්නේ සිරංජනී කුමාරි. අල්ලස් චෝදනා මත ළඟදීම ප්‍රබල දේශපාලඥයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඒ දේශපාලන පළගැනීමක් නොව වැරදිකරුවන්ට නීතිය එක හා සමානව ක්‍රියාත්මක කිරීමක් බවට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂ ඩයස් මහත්මිය ඊයේ අලුත්කඩේ අධිකරණ සංකේතයේදී මාධ්‍ය අමතමින් සඳහන් කළා. යෝෂිත රාජපක්ෂ ඇතුළට ගත් අවස්ථාවේදී ඉන් අනතුරුව දින කීපයක් ගත වෙනකොට බොහෝ විට කතා කරනවා තවත් කීප දෙනෙක්ට ඇතුළට යන්නට වෙයි කියලා. ඒකාබද්ධ විපක්ෂය කිව්වා සැලසුම් සහගත ලෙස තවත් කීප දෙනෙක් ඇතුළට දාන්නට ක්‍රියාත්මක වෙමින් තිබෙනවායි කියලා. ඒ අතරතුරේදී මෙන්න දැන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය කියනවා ප්‍රබල දේශපාලකයන් කිහිප දෙනෙක්ම ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිතයි කියලා. ඒත් මේක දේශපාලන පරිගැනීමක් නෙවෙයි කියලත් ඇය සඳහන් කර තිබෙනවා. දැන් යන්නේ මහනුවරට. මාර්ගය විවෘත කරනු නොකරනු දෙපැත්ත ගියා. ඊට පස්සේ අස්ගිරි මල්වතු පාර්ශවයේ මාධ්‍ය හමු දෙකක් ඇඳවලා මේ පාර විවෘත කරන්න දෙන්නේ නැහැ, අපි විරුද්ධයි කියලා කිව්වා. ඒ අතරේ අස්ගිරි මහානායක හාමුදුරුවෝ කරන අවධානයට පාත්‍ර වන ප්‍රකාශයක් මේ. අස්ගිරි මහානාහිමිට මරණ තර්ජන අසේල කුරුළුවන් ශෛලියන්නේ. ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීමට එරෙහිවීම හේතුවෙන් තමන් වහන්සේට මරණීය තර්ජන එල්ල කර නිර්නාමික ලිපි ලැබෙන බව අස්ගිරි මහානාහිමියෝ සඳහන් කරනවා. මෙම මාර්ගය විවෘත කිරීමට තමන් වහන්සේ කිසිසේත් ඉඩ නොදෙන බවද උන්වහන්සේ කියනවා. මෙම මාර්ගය විවෘත කිරීමෙන් දළදා වහන්සේට අගෞරවයක් සිදුවන බවත් මේ නිසා තමන් වහන්සේ මුල සිටම ඊට විරුද්ධ වූ බවත් අස්ගිරි මහානායක හාමුදුරුවෝ කියා සිටිනවා. කාරණාව කොයි හැටි වෙතත් මරණ තර්ජන එල්ලවීම ඒ පිළිබඳව ඉතාම ඉක්මනින් හොයලා බලන්නට වෙයි.
මේ මෑත කාලීනව විශේෂ චරිත අතරින් දෙවෙනි වතාවටයි මරණීය තර්ජන ගැන කියවුනේ. පළවෙනි වතාවට කතානායකවරයා කිව්වා Tamanට මරණ තර්ජනාවක් කියලා. ඒකේ ප්‍රගතිය කොහොමද කියලා අපිත් දැනගන්න කැමතියි. මොකද පාර්ලිමේන්තුවේ කතානායකවරයානේ මරණ තර්ජන කරයි කියලා පාර්ලිමේන්තුවේදීමයි කිව්වේ. ඒකට ඒකේ ප්‍රගතිය පරීක්ෂණ වල තත්ත්වය කොහොමද කියලා අපිත් දැනගන්න කැමතියි. ඔබත් කැමති ඇති. රාජ්‍ය සේවකයන්ගේ රුපියල් 2500 හිඟ වැටුප් සමග ලබන මාසයේ උඳුලා පීරිස් ලියන්නේ. රාජ්‍ය සේවකයන්ට මෙවර ආයවැයෙන් ගෙවීමට තීරණය වී තිබූ රුපියල් 10000න් පසුගිය ජනවාරියේ ගෙවීමට නියමිතව තිබූ රුපියල් 2500ක මුදල හිඟ වැටුප් සහිතව මාර්තු මාසයේ ගෙවීමට රාජ්‍ය තීරණය කර තිබෙනවා. ඔන්න හිඟ වැටුප් එක්ක එනවලු ජනවාරි පෙබරවාරි මාර්තුත් අරගෙන මෙනවලු. මේක නෙමෙයි විදේශ රටවල් ගැන කතා කරද්දී ඒ රටවල් වල අධිවේගී මාර්ගවල වාහන එක පෙළට හැප්පුණු කතා ඔබට මතකද? අපි මේක පුදුම ලෝකයක් තුලනුත් අවස්ථා කීපයකදී පෙන්නවා එකපාරට වාහන 20 30 ගණන් හැප්පිලා තියෙනවා අධිවේගී මාර්ගවල. එහෙ මේ මෙහෙ මෙන්න මෙහෙත් ඒක පටන් අරගෙන දක්ෂිණ අධිවේගී වාහන 5ක් එක පිට ගැටේ. බණ්ඩාරගම බිමල් ලියන්නේ. ආධික වර්ෂාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 19 පරගස්තොට ප්‍රදේශයේදී වාහන 5ක් එකිනෙක ගැටී ඊයේ සවස අනතුරක් සිදු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරලා තියෙනවා. අපේ ගැටලා තියෙන වාහන 5යි. හැබැයි ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. අයහපත් කාලගුණයත් එක්කයි ඒ තත්ත්වය ඇතිලා තියෙන්නේ. අර අලිපැටියෝ යයි මායි කතාවේ තවත් අදිරේකටයි අපි යන්න හදන්නේ. අත්අඩංගුවට ගැනීම වළක්වන්නේයි උඩුවේ හිමිගෙන් පෙත්සමක්. රංජන් කටුගම්පොළ තිලිනිද සිල්වා සමගින් ලියන්නේ. අලි පැටවකු සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා කුමන මොහොතක හෝ අත්අඩංගුවට ගැනීමේ තත්ත්වයක් පැන නැගී ඇති හේයින් ඒ වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද රුපියල් 2,50,00,000ක වන්දි මුදලක් ලබා දෙන ලෙසද ඉල්ලා උඩුවේ ධම්මාලෝක හිමියෝ ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනවා. ඒ අතරතුර ඊයේ කැබිනට් ඇමති ධූරයෙන් පෙදුම් ලබන SF මන්ත්‍රී වුණා ජාතික ලැයිස්තුවෙන් දැන් ඇමති වුණා. කැබිනට් ඇමති ෆොන්සේකා දිවුරුම් දෙමින්. ඊට අදාළ ඡායාරූප වාර්තාවයි ජනාධිපති මාධ්‍යාංශය මගින් නිකුත් කර තිබෙන්නේ. එය ලංකාදීප පත්තරේ ප්‍රධාන පිටුවට අරගෙන ඇවිත් තිබෙන ආකාරයක් තමයි ඔබට මේ බලන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ අතරතුරේදී කොතලාබල නෝන වන්දි ගෙවන්නට එමත් නැත්නම් ගෙවන්න ඕනි ගාණෙන් කොටසක් හරි ගෙවන්නට රන්බඩු තියන්නයි හදන්නේ. රන් භාණ්ඩ ඒ තරම් තේනවද කියලා හිතෙනවා. සිසිලියා කොතලාවලගේ රන් භාණ්ඩ වෙන්දේසියට නිමන්ති රණසිංහ ලියන්නේ. ස්වර්ණාභරණ අධිකාරියෙන් තක්සේරු වාර්තාවක් ඇඳවයි. ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ට් සමාගමේ තැන්පත්කරුවන්ගේ රුපියල් බිලියන 4.3ක් සාබද්‍ය පරිහරණය කරන ලදයි කියන සිද්ධියට අදාළව රක්ෂිත භාරයේ පසුවන සිසිලියා කොතලාවල මහත්මියගේ සේප්පුවේ ඇති රත්තරන් භාණ්ඩ වෙන්දේසි කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් එම භාණ්ඩ සම්බන්ධයෙන් තක්සේරු වටිනාකම් සහතිකයක් ඇඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා ඊයේ රහස් පොලිසියට දැනුම් දුන්නා. තවත් සටහන් කීපයක් තියෙනවා. ඒ අතරේ රිවිඩ වාර්තා කරලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිලමැදිරියකට ආපු කෙනෙක් ගැන. කවුද කියලා කියන්නම් මේ විරාමයෙන් අනතුරුව.